හරිලා අපි දැන් සාකච්ඡා කරන්න යන්නේ 1997 A level ඉලෙක්ට්‍රොනික්ස් ප්‍රශ්න. අපි මෙතන ඉඳලා සම්පූර්ණ 2000 A level වෙනකම් ඔක්කොම ඉලෙක්ට්‍රොනික්ස් ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න යන මේ 1997 A level ප්‍රශ්නය නම් බලමු කොහොමද මේක සෙට් වෙන්නේ කියලා බලන්න. පළවෙනි එක දියවඩේ පෙර නැඹුරු වී ඇති පරිපථය හඳුන්වා දෙන්නේ. පරිපථයේ හරහා 10 මිලි ඇම්පියර් ධාරාවක් ගලන්නේ නම් උපාංගය හරහා විභව බැස්ම සැලකිලිටගෙන කෝෂයේ වෝල්ටේජ් තද මේකට වෙනද උපාංග හරහා විභව බැස්ම සැලකිලිටගෙන කියලා. දැන් මේ වගේම මෙතන සිලිකන් සංජ දියවඩයක් කියලා කියනවා නේද? එහෙනම් අපිට පේනවා මෙයාගේ විභව බැස්ම අභ්‍යන්තර විභව පදේ 0.7 වෝල්ට් එන්න ඕනේ. අපි නහලා දියවඩේ පෙර නැඹුරු වෙලා තියෙන අවස්ථාව. ඉතින් ඔයාලට පේනවා මේ තියෙන දියවඩේ P පැත්ත, මේ තියෙන N පැත්ත, මේ තියෙන P පැත්ත, මේ N පැත්ත. P පැත්තට වැඩි විභවයක් සම්බන්ධ වුණා කියන්නේ එයා පෙර නැඹුරුයි. ඔයාලට පේනවා මේ පෙද්දි P පැත්තට අඩු විභවයක් සම්බන්ධ වෙලා තියෙනවා. මෙයා පසු නැඹුරුයි. හරිද? ඒ කියන්නේ මෙයා රිවර්ස් බයෝස් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මෙයා පෙර නැඹුරු වෙලා තියෙන්නේ. එතකොට පෙර නැඹුරු වෙලා තියෙන්නේ අංක 2 පරිපථය. සහ අපිට අහනවා කෝෂයේ වෝල්ටේජ්. ඉතින් කෝෂයේ වෝල්ටේජ් තව ගණනය කරන්න. ඔයාලට පුළුවන් පරිපථයේ මේ වගේ දිශාවක් සලකලා කර්චොෆ් දාන්න. මෙයා හරහා I ධාරාවක් ගමන් කරනවා කියලා කියන්නේ. එතකොට මට පුළුවන්. එතකොට මේ තියෙන්නේ විභව බැස්ම මේ වෝල්ට් මේ කෝෂයේ විභවාන්තරයම V කියලා ගන්නම්. ඊට පස්සේ මට ලියන්න පුළුවන් මෙයා හරහා තියෙන විභව බැස්ම කියන 0.7 එක විභව බැස්ම. විභව වැඩි තැන විභව වැඩි තැන විභව බැස්ම සහ IR ගුණිතයක් තියෙනවානේ. IR එහෙනම් V සමානයි 0.7 ධන ධාරාව 10 මිලි ඇම්පියර් වාරයක් මෙයා 530යි. එතකොට පේනවා 10 න 2යි 5.3යි. එතකොට V සමානයි 0.7 ධන 5.3යි වෝල්ට්. උත්තර එනවා ඔයාලට කීයක් කියලාද? 6යි වෝල්ට් කියලා එනවා කෝෂයේ විද්‍යුත්ගාමක බලය. ඊට පස්සේ කියනවා අපිට සිලිකන් ඍජුකාරක දියවඩ 4ක් සහ සුමටන ධාරිත්‍රකයක්ුයි. සුමටන ධාරිත්‍රකයක් දීලා තියෙනවා RL බාර ප්‍රතිරෝධයක් දීලා තියෙනවා නා සේතු ඍජුකාරක ගන්න කියලා කියන්නේ. ඉතින් අපි හොඳටම දන්න සේතු ඍජුකාරක පරිපථය කොහොමද? සේතු ඇඳා මේ විදිහට දියවඩ ටික සෙට් කරගත්තා. හරි ඉන්පුට් එක දෙන්න කාටද? මෙතන ඉන්පුට් එක දෙනවා මේ විදිහට විචලනය වෙන ධාරාව නැත්නම් පරිණාමයක් දෙන්නත් පුළුවන් මෙතනට. ඊට පස්සේ මේ මෙතන අපි අවුට්පුට් එක ගන්නවා. හැබැයි අවුට්පුට් එක ගත්ත අපිට දීලා තිබුණා මොනවද? සේතු ඍජුකාරකයක් දීලා තිබුණානේ. අපිට ඒක මෙහෙම දාන්න පුළුවන්. අපේ මේ සේතු ඍජුකාරකයත් එක්ක අපිට දීලා සුමටන ධාරිත්‍රකයක් එක දාලා මෙතන අපිට දාන්න පුළුවන් RL කියන බාර ප්‍රතිරෝධය. ඒතර සර්කිට් එක එහෙම ඩිසයින් වෙනවා. ඊට පස්සේ ඍජුකාරකයේ ප්‍රධානය සඳහා යොදවනු ලබන වෝල්ටේජතාවය රූප සටහනෙන් පෙන්වා ඇතලු. VP උච්ච වෝල්ටේජතාවය 12 වෝල්ට්. ඒ කියන්නේ මෙයාට තියෙන උපරිම වෝල්ටේජ් එක 12 වෝල්ට්ලු. හරිද? ප්‍රධානයේ A පළමු අර්ධ චක්‍ර කාලය පළමු අර්ධ චක්‍ර කාලය තුළදී දෙකෙහි දෙනකත පරිපථයේ ධාරාව ගමන්. ඒ කියන්නේ මේ පළවෙනි අර්ධ චක්‍රයේ මෙන්න මේ අර්ධ චක්‍රයේදී අපිට කියන සර්කිට් එකේ කොහොමද ධාරාව ගමන් කරන්නේ කියලා. මම ගන්නම් මේ පැත්ත තමයි විභවයේ වැඩි පැත්ත. එහෙනම් මෙහෙමයි කියලා ධාරාව යනවා. මෙහෙම යනවා. මෙයා පසු නැඹුරුයි. මෙයා හරහා මෙහෙම. මෙයා පසු නැඹුරුයි. මෙයා හරහා මෙහෙම. ධාරිත්‍රක හරහා ධාරාව යන්නේ නැහැ. මෙහෙම මෙයා පෙර නැඹුරුයි. මෙහෙම ඔන්න පළවෙනි චක්‍රය තුළදී අපි ධාරාව ගමන් කරන දිශාව ඇඳා. ඊට පස්සේ මොකක්ද කියන්නේ? සීසා ආර ලඩංගුන ඍජුකාරක පරිපථයේ වෝල්ටීයතා තරංගයේ හැඩය අඳින්නලු. ඉතින් හරිම සරලයිනේ. කොහොමද වෝල්ටීයතා තරංගයේ හැඩය වෙන්නේ? අපි ඒක හොඳට දන්නවනේ. කාලයත් එක්ක වෝල්ටේජ් එක විචලනය වෙන විදිහ අඳින්න තියෙන්නේ. කාලයයි වෝල්ටේජ් එකයි. ඒ වගේම වට වෙනවා මෙයා සුමටනය කරපු අවස්ථාවක්ද? ඔව් සුමටනය කරලා තියෙන්නේ. සුමටනය කරලා තියෙන්නේ. හැබැයි යාමනය කරලා නැහැ. යාමනය කරන සෙන එකක් ඕනේ. සුමටනය කර වෙලා කවදාන වෝල්ටේජ් එක මෙන්න මේ විදිහට අපිට අඳින්න පුළුවන්. අපිට මේ රැලිති වෝල්ටීයතාවය කියන එක සෙට් වෙලා දෙනවා. මේ තියෙන රැලි හරි රැලි සෙට් කරනවා. ඔන්නම තමයි මේ සුමටනය කරාට පස්සේ වෝල්ටේජ් එක. ඊට පස්සේ මොකද කියන්නේ? යාමනය නොකරනද 15 වෝල්ට් වෝල්ටීයතාවයකින් යාමනය කරන 10 වෝල්ට්ක DC වෝල්ටීයතාවය ලබා ගැනීමට පහ සඳහා පරිපථය දීලා තියෙනවලු. හරි. එතකොට DC වෝල්ටීයතාවය ගන්න සෙන දියවඩයක් දාලා තියෙන. සෙන දියවඩේ වෝල්ටේජ් මේ සෙන වෝල්ටීයතාවය 10යි. ඒ කියන්නේ සෙන වෝල්ට් සෙන දියවඩයක් සඳහා ලාක්ෂණික වක්‍රය මෙහෙමනේ සෙට් වෙන්නේ. විභවාන්තරයත් එක ධාරා මෙහෙම විචලනය වෙනවා. හරිද? අපි දන්නවා සෙන දියවඩයක් කියන එක්කෙනා එයාගේ පසු නැඹුරු අවස්ථාවේදී හරිද? එයාට පුළුවන් බිඳ වැටෙන්නේ නැතුව කිසියම් උපරිම සහ අවම ධාරාවක් අතර මේ විචලනය වෙලා එකම වෝල්ටීයතාවයක් ලබා දීමේ විශේෂ හැකියාව සෙන දියවඩයට තියෙනවා. සෙන දියවඩ හරහා යවිය හැකි උපරිම ධාරාව 200 මිලි ඇම්පියර් නම් සහ සෙන වෝල්ටීයතාවය 10යි නම් RS සඳහා අවමගයක් ළමයි. RS සඳහා අවමගයක් කියන්නේ එයා එලයි Imax කියන ධාරාව හදලා ගන්න ඕනේ. අපි දන්නවා අපේ සෙන එක හරහා යවන්න පුළුවන් උපරිම ධාරාව වෙන්න 200 මිලි ඇම්පියර් කියලා. ඉතින් 200 මිලි ඇම්පියර් නම් හිතන්න මම මෙතන වෙන ප්‍රතිරෝධයක් සෙට් කරා කියලා. ඒතර එයා 200 මිලි ඇම්පියර්ගෙන් කොටසක් ඇදලා ගන්න ඕනේ. ඒතර අපි ගන්න මෙතන කිසිම දෙයක් සම්බන්ධ කරලා නැහැ කියලා සරකලා. මොකද ඒ වෙලාවට තමයි RS බලන එකේ Imax හදලා ගන්න. එහෙනම් Imax ධාරාව අපි දන්නවා. මෙයා හරහා සෙන වෝල්ටේජ් එක 10යි. අපි දෙන්නේ 15 වෝල්ට් කරන්ට් එකක්. ඒ කියන්නේ අපි ප්‍රතිරෝධය හරහා 5 වෝල්ට් තියෙනවා. එනම් ප්‍රතිරෝධයට දාන RS සමානයි V බෙදීමයි. එතකොට මොකක්ද දෙන්නේ RS ට එම දිනවල RS සමානයි විභවාන්තරය 5යි ධාරාව 200 මිලි ඇම්පියර්
ඒ කියන්නේ 5 බෙදීම 0.2යි. ඒ කියන්නේ 50 බෙදීම 2යි. ඒ කියන්නේ 25යි වෝල්ට් කියලා එනවා. හරි. මම ඔයාලට පේනවාද අපිට ආපු උත්තර ටික සෙට් වෙලා තියෙනවා. හරි. අපිට එන ළමයි මගේ අතින් එක ගානක් මිස් වෙලානේ. sorry දැකලා තිබුණා මේ මෙන්න මෙතන මෙන්න මේ ගානකට බැරිුණානේ. ප්‍රධාන වෝල්ටේජ් තාවේ උච්චකයේද නිමානය කරන්න. අපි ඉන්පුට් සිග්නල් එකේ උච්චකය 12 වෝල්ට් කියලා හොයාගත්තා. හොඳට බලන්න. මේ තියෙන ප්‍රධානයේ එක මෙන්න මේ වගේ අර්ධ චක්‍රයකදී ධාරා ගමන් කරන දිශාව නැදලා තියෙන්නේ. මම මේ ධාරා ගමන් කරන දිශාවට අදාළව පරිපතේ යන්දොත් මෙහෙමයි. හරිද? මම මෙයා යනකොට සරලව මෙතන 12 වෝල්ට්ක කෝෂයක් තියෙනවා කියලා හිතන්න. මොකද VP ගේ උච්චකය 12 වෝල්ට් නේ. එතකොට මේක මෙහෙම දෙන්න පුළුවන් කියලා වල තියෙනවා. මේ තියෙන අපි යන්දපු එක දියෝඩයක්. ඊට පස්සේ මේ තියෙන්නේ අපේ බාහිර ප්‍රතිරෝධය. ඊට පස්සේ මේ තියෙන්නේ අපි ඊළඟ දියෝඩය. ඊට අපි යාට කෝෂයක් සෙට් කරනවා මෙහෙම 12 වෝල්ට්ක. ඒතර ඔයාලා දන්නවා මෙයා හරහා අයුබවැස්ම 0.7යි. මෙයා හරහා අයුබවැස්ම 0.7යි. හරිද? 0.7යි. ඒතර අපිට අවුට්පුට් එක ගන්න පුළුවන් වෙන්නේ 12 හරින 0.7 දෙකක් නේ. ඒ කියන්නේ 12 හරින 1.4ක් නේ. ඒ කියන්නේ 10.6 වෝල්ට් තමයි අපිට ගන්න පුළුවන් වෙන අවුට්පුට් එක වෙනවල වෙන ඊට අතර උත්තර ටික නිවැරදිව දීලා තියෙනවා. ඒ වගේම මේ කෝෂ ධාරාව හරි මේ මෙතන 5.3 වෝල්ට් කියලා උත්තරයක් ඇවිල්ලා තියෙනවා. මේ උපාංග හරහා විභව බැස්මක් කෝෂයේ වෝල්ටේජ් තව අපි හරියටම ගත්තා 6 වෝල්ට් කියලා. එතනින් 5.3ක් වැය වෙනවා ප්‍රතිරෝධයට. 0.7ක් වැය වෙනවා අපේ මේ දියෝඩයට. ඒතකොට එහෙම තමයි 1997 හරිද 1997 A level එසේ එක සෙට් වෙන්නේ. එහෙනම් අපි ඊළඟ අවුරුද්දේ කියන්නේ 1997 න් පස්සේ අපිට හම්බ වෙන්නේ 2000 වෙන්නේ නැති 1000 ඉඳලා ඔය 1999 හම්බ වෙයි. ඊට ඉතුරු ටික ඩිස්කෂන්ස් වැඩි ලස්සනට.